හෙලෝ කොහොමද ඔයාලට ඉතින් හුඟ කාලෙකට පස්සේ ලස්සන ව්ලොග් එකක් අරගෙන අදත් මං ඔයාලා ළඟට ආවා. මගේ ගෝල්ස් මෙමෝ channel එකට ඔයාලව හරි ආදරයෙන් මම පිළිගන්නවා. මේ කොහෙද කියලා ඉතින් ඔයාලා හුඟක් අය දන්නවා ඇතිනේ. මේ තමා පේරාදෙණිය උද්භිත උද්‍යානය. මේ ගේට් එක ළඟ එහා පැත්තේ තියෙනවා ටිකට් කවුන්ටර් එක. එතනින් ඔයාලට ටිකට් එකක් අරගෙන මේ ගාඩන් එකට ඇතුල් වෙන්න පුළුවන්. ඔන්න ඉතින් අපි ගාඩන් එකට ඇතුල් වුණා. ඔයාලා හැබැයි ගාඩන් එකට එනවා නම් ටිකක් උදෙන්ම එන්න ඕනි. මොකද මෙහි ඇවිදින්න ගොඩාක් තැන් තියෙනවා. මේ දිට්වයකට පස්සේ අපි ආව පළවෙනි සැරේ. අපි බලමු දිට්වයකින් මොකද වෙලා තියෙන්නේ කියලා මේ ගාඩන් එකට. ගාඩන් එකේ මුල් ටික නම් හරි ලස්සනට තියෙනවා. දිට්වයකින් මේ පැත්තට නම් කිසිම හානියක් වෙලා තිබුණේ නැහැ. නමුත් මහවැලි ගංගාව ළඟ තියෙන ටිකට තමයි ගොඩක් ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙන්නේ. ඒ අතරින් කියන්නම ඕනි තැනක් තමයි සංගිලි පාලම. අපි ඉස්සරහට බලමුකෝ සංගිලි පාලමේ දැන් තත්ත්වය කොහොමද කියලා. අපි මේ ගියපු දවසේ හොඳටම අවුව. ඉතින් අපි ඔහොම ගාඩන් එකේ ලස්සනත් බල හෙමීට ඇවිදගෙන ඉස්සරහට ගියා. ඉතින් ඔයාලා දන්නවද මේ ගාඩන් එක තුන් පැත්තකින් මහවැලියෙන් වට වෙලා තමයි තියෙන්නේ. අනික් පැත්ත පිටලා තියෙන්නේ කොළඹ නුවර ප්‍රධාන පාරට ඉස්සරහා. මේ ගාඩන් එක මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1600ක් පමණ උසකින් තමයි පිහිටලා තියෙන්නේ. ගාඩන් එකට ගිහිල්ලා නම් දැන් ටික දවසක් වෙනවා. ඒ වුණාට ඉතින් වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න බැරි වුණා. බලන්නකෝ ගාඩන් එකේ ලස්සන කොහොමද කියලා. උද්‍යානයේ අතීතය ගැන කියනවා නම් 1371 තුන්වෙනි වික්‍රමබාහු රජ කාලෙටම දිව යනවා. ඒ රජතුමා තමන්ගේ රාජ සභාව පවත්වපු ස්ථානයක් ලෙසත් මේ උද්‍යානයේ ඉතිහාසගත වෙනවා. පස්සේ රජ කරපු කීර්තිශ්‍රී රජසිංහ රජතුමා 1747 දී මේ රාජකීය උද්‍යානයක් බවට පත් කරලා තියෙනවා. 1815 දී ඉංග්‍රීසීන් විසින් කන්ද උඩරට රාජධානිය අල්ලගත්තට පස්සේ මේ සියල්ලම වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ පේරාදෙණිය උද්භිත උද්‍යානය නිල වශයෙන්ම විද්‍යාත්මක මට්ටමේ උද්‍යානයක් බවට පත් කළේ 1821 සිටි ඇලෙක්සැන්ඩර් මූන් නැමැති උද්භිත විද්‍යාඥයාගේ ප්‍රධානත්වයෙන්. ගාඩන් එකේ ඉතිහාසය ගැන ටිකක් කතා කරානේ. එන්නකෝ දැන් තව ඉස්සරහට යන්න. ඉතින් අපි ඔහොම ඇවිදගෙන එද්දී අපිට හම්බුණා උඩවැඩියා මැදුර. ඒ කියන්නේ ඕකිඩ් වගා කරපු තැනක්. පේරාදෙණියේ ගාඩන් එකේ ඉතින් කොහොමත් ප්‍රසිද්ධයි නේ ඕකිඩ් වලට. මෙතන සෑහෙන ප්‍රමාණයක ඕකිඩ් වර්ග තියෙනවා. එක එක පාට ලස්සන ඕකිඩ්. ඉතින් ඔයාලටත් ඕකිඩ් වගා කරන්න කැමැත්තක් ආසාවක් එහෙම තියෙනවා නම් මෙතෙන් ඇවිල්ලා අදහසක් ලබා ගන්න පුළුවන්. මේ තියෙන එයා ප්ලාන්ට් වර්ගයක්. මේ ගොඩනැගිල්ල වටේටම මේ එයා ප්ලාන්ට් එල්ලලා තමයි තිබ්බේ. මේ පේරාදෙණියේ ගාඩන් එකට ස්වභාවිකවම ආරක්ෂාව ලැබෙන්නේ මහවැලි ගඟෙන්. මේ උද්‍යානයේ වටේටම අශ්වලාඩමක හැඩයට තමයි මේ මහවැලි ගඟ ගලාගෙන යන්නේ. මේ නිසා රජ කාලේ සතුරන්ට ලේසියෙන් කඩා වදින්න බැරි වුණාලු මෙතෙන්ද. ඒ වගේම එක පැත්තකින් ලොකු උණ පඳුරු තියෙනවා. ඒ වගේ යෝධ මාවවුලු ජීවත් වෙනවා. උන් දවල්ට එළිලා ඉන්න දර්ශනය බලන්න ලංකාවේ සංචාරකයෝ වගේම පිටට සංචාරකයොත් හරිම කැමැත්තක් දක්වනවා. ඒ හරියට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් සංචාරකයෝ ඒ හරිය ගොඩක් කට්ටිය ඉන්නවා. එදත් එතන වවුල ගොඩක් එල්ලලා හිටියා. අපි වීඩියෝ එකක් ගත්තට ඒක රෙකෝඩ් වෙලා තිබුණේ නැහැ. ඔයාලා මේ ගෙවන කාර්යබහුල ජීවිතයෙන්
එක දවසකට මිදිලා ඔයාලගේ පවුලේ අයත් එක්ක යාළුවොත් එක්ක නෑදෑයොත් එක්ක මේ වගේ තැනකට ගිහිල්ලා පරිසරයත් එක්ක ගත කරන්න පුළුවන් නම් ඒක ජීවිතේට කරන ලොකුම ආයෝජනයක්. කවදාවත් ඒ සතුට නිදහස සල්ලි වලට නම් ගන්න බෑ. අපි ජීවත් වෙන්නේ බොහොම පුංචි කාලයයි. ඒ පුංචි කාලය ඇතුළත ඔයාගේ ළඟින්ම ඉන්න, ඔයාගේ වටේට ඉන්න අයත් එක්ක මේ වගේ ලස්සන තැනකට ගිහිල්ලා ජීවිතේ විඳින්න පුළුවන් නම් ඔයත් ලස්සන කෙනෙක්. ඔන්න ඉතින් අපි ආවා සංගිලි පාලම ළඟට. දිට්ටා වලින් පස්සේ මොනවාද වෙලා තියෙන්නේ කියලා බලමුද? බෝඩ් දාලා තියෙන්නේ යන්න එපා අනාරක්ෂිතයි කියලා. ඉස්සර මෙතන ගොඩක් සෙනග හිටපු තැනක්. මේ පැත්තම පිරෙන්න සෙනග හිටියා. පෝලිං වල ඉඳලා තමයි මේ පාලමේ යන්න පුළුවන් ඉස්සර. ඒ වුණාට දැන් බලන්නකෝ පැත්තම පාළු වෙලා. මේ පාලම මෙහෙම තිබුණට මේකේ ඉතිහාසයේ 1930 ගණන් වලට දිව යනවා. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ලංකා ආණ්ඩුව කාලේ. ඒ කාලේ ඉංග්‍රීසීන්ගේ ප්‍රධාන ආරමුණ වෙලා තියෙන මේ පාලම හදන්න ගන්නෝඩුව ප්‍රදේශයේ තිබ්බ රජයේ කෘෂිකර්ම පරීක්ෂණ මධ්‍යස්ථානය. ඒ කියන්නේ දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඒකේ වැඩ කරන සේවකයන්ට, පරීක්ෂණ කරන අයට, නිලධාරීන්ට එහාට මෙහාට යන්න ඕනි නිසා තමයිලු මේ පාලම හදලා තියෙන්නේ. ඒ පාලම හදන්න කලින් එයාලා එහා මෙහා ගිහිල්ලා තියෙන්නේ ඔරු වලින් කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉස්සර ලංකාවේ පරණ සින්දු, ටෙලිනාට්‍ය, චිත්‍රපටි, ආදර ජවනිකා වලට එහෙම පසුබිම වුණේ මේ සංගිලි පාලම. නැතුවම බැරි තැනක් තමයි ඒ දවස්වල මේ පාලම ඒ තරමටම ප්‍රසිද්ධයි. දැන් දිට්ටායකින් පස්සේ මෙහෙම අබලන් වුණාට ඒ කාලේ හරිම ලස්සන මේ පාලම උඩ ආපහු පුරුදු විදිහටම මේ පාලමේ යන්න ලැබේවා කියලා හිතාගෙන අපි ඉතින් ඉස්සරහට ආවා. අපි ඔහොම ඉස්සරහට ඇවිදගෙන ඉද්දි අපිට හම්බුණා ලස්සන මලක්. මේක දුර්ලභ ගණයේ මලක් කියලා තමයි කිව්වේ. මේකේ නම වෙන්නේ නැපෝලියානා ඉම්පිරිලියස්. නැපෝලියන් හાર્ට් ෆ්ලවර් කියලාත් කියනවා. සිංහලෙන්ම කිව්වොත් නැපෝලියන්ගේ තොප්පි මල. මේ මලට නම හැදිලා තියෙන්නේ නැපෝලියන් අධිරාජ්‍යගේ තොප්පියේ හැඩයට සමාන හින්දා. මව්බිම නම් ලංකාව නෙවෙයි, නිවර්තන අප්‍රිකානු කලාපේ. ඔන්න ඉතින් අදට යන්න වෙලාව හරි. ආයෙත් ලස්සන දවසක ලස්සන vlog එකකින් හමුවෙමු. මාව subscribe කරපු ඔයාට බොහොම ස්තුතියි. පරිස්සමින් ඉන්න.